හායි කොහොමද ඔයාලට? ඔන්න අද අපි යන්නේ නුවරඑළිය. කොළඹින් අපි පාන්දරින්ම පිටත් වුණා. කොළඹ ඉඳලා පේරාදෙණිය හරහා තමයි අපි නුවරඑළියට යන්නේ. මේ තියෙන්නේ කඩුගන්නාව හරියදී අපිට දකින්න පුළුවන් ලස්සන view එකක්. මේ ඈතින් පේන්නේ අතීත ජනප්‍රවාද බොහොමයක් පවතින ඓතිහාසික වැදගත්කමක් තියෙන බතලේගල කන්ද. ඒ වගේම තමයි මේ තියෙන්නේ කඩුගන්නාව හරහා නුවර පැත්තට යද්දි කවුරුත් බහින්න අමතක නොකරන තැනක්. මීදුම පිරුණු ලස්සන පරිසරයක් මැදින් තමයි අපි මේ ගමන යන්නේ. අපි උදේ 9 වගේ වෙනකොට නුවරඑළිය ටවුන් එකට ආවා. මේ තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ තියෙන කවුරුත් දන්න ලංකාවේ ලස්සනම පෝස්ට් ඔෆිස් එක. ඊට පස්සේ අද අපි නවතින හොටෙල් එකට යන්න පිටත් වුණා. ඔන්න අපි හොටෙල් එකට ආවා. ගිගිරි ලේක් එක ඉස්සරහම තියෙන නිසා මෙතන view එක නම් මාරම ලස්සනයි. බලන්නකො කොහොමද කියලා view එක. මේ දවස්වල අවුවසර වැඩි නිසා උදේ 9ට 10ට වුණත් එළියට බහින්න බැරි තරම් අවුවසරක් තමයි මෙහි නුවරඑළියේ තියෙන්නේ. දවල් අවුවසර වැඩි නිසා කොහෙවත් ඇවිදින්න යන්න බෑනේ. ඒ නිසා අපි ටිකක් රෙස්ට් කරලා හවස තමයි ඇවිදින්න ගියේ. ඔන්න ඉතින් අපි හවස ආවා ගෙගරි පාක් එකට. සීසන් එක ළඟ නිසා මේ දවස්වල මල් නම් තියෙනවා. අපි දෙන්නට ස්පීඩ් බෝට් සෆාරියක් යන්න ආස හිතන නිසා පොඩි රවුමක් දැම්මා. පොඩි රවුමක් කිව්වට පොඩිමත් නැහැ. ගිගිරි ලේක් එක වටේම ගියා. මට ඉතින් යාළුව දෙන්නෙකුත් ඔන්න හම්බුණා. ඇවිද්දාට පස්සේ සීතලත් එක්ක අපිට පොඩි බඩගින්නක් ආව නිසා කන්න ගියා. දන්නේම නැතුව රෑ වුණා. අපි ඊට පස්සේ ගෙගරි පාක් කානිවල් එක පැත්තට පොඩ්ඩක් ගියා. ඊට පස්සේ අපි දෙන්න එක නුවරඑළිය ටවුන් එකේ පොඩ්ඩක් ඇවිද්දා. ඒකත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. බලන්නකො ගෙගරි ලේක් එකේ නයිට් view එක කොහොමද කියලා. දෙන්නත් එක්ක chat එකක් දාගෙන අපි ඉන්න හොටෙල් එකට පයින්ම ආවා. හොටෙල් එකට ඇවිල්ලා ඩිනර් එක අරගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවස ගෙවුනේ. උදේ නැගිට්ට ගමන් මම ගියේ මෝර්නින් view එක කොහොමද කියලා බලන්න. බලන්නකො ජනෙල් වල මීදුම බැඳිලා ඒ වගේම තමයි ගෙගරි ලේක් එකට අවුව වැටිගෙන එනකොට තියෙන ලස්සන. මේ වගේ වෙලාවට උණු උණු ටී එකක් බොද්දි දැනෙන්නේ මාරම ෆීලිං එකක්. ඒ වගේම තමයි බලන්නකො දැසන හිරු එළිය ඇවිල්ලා ගෙගරිය සිප ගන්න හැටි කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ ඔන්න අපි ලෑස්ති වුණා අද දවසට. හොටෙල් එකෙන් පිටත් වෙලා ඊට පස්සේ අපි අබේවැල පැත්තට ආවා. බලන්න මේ කොළපාට පිරුණු පරිසරයේ තියෙන ලස්සන අවිවේකී ජීවන රටාවෙන් මිදිලා දවසකට දෙකකට හරි මේ වගේ කොළපාට පිරුණු ලෝකයකට එන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම පුදුම සතුටක්.
මගදිගට පරිසරයේ සුන්දරත්වය විඳිමින් ඊට පස්සේ අපි ආවා අබේවල ස්ට්‍රෝබෙරි ෆාම් එකට. ස්ට්‍රෝබෙරි වලින් හදපු කෑම ශාති ගොඩාරියක් මෙතන තියෙනවා. අපි ඒවා කාලා අරන් යන්නත් ස්ට්‍රෝබෙරි ගත්තා. අබේවල පැත්තට එනකොට මෙන්න මේ ඈතින් පේන බංගලෝ එක දැක ගන්න පුළුවන්. මේ පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතුනත් මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියේ අබේවල මිල්ක් ෆාම් එක බලන්න. බලන්නකො මෙයාලා පේලියට යන ලස්සන. ඔන්න ඉතින් අපි අබේවලින් එන්න පිටත් වුණා. මේ තියෙන්නේ කන්දේ ඇල. මේ තියෙන්නේ සීතා අම්මාන් කෝවිල. මෙතන තියෙන විශේෂත්වය තමයි සීතා දේවිය වෙනුවෙන් තියෙන ලෝකයේ ඇති එකම කෝවිල මේකලු. ඒ වගේම තමයි රාමායනයේ සඳහන් වෙනවලු රාම විසින් සීතාව හංගගෙන ඉන්නකොට හිරුවෙලිය දකින්න අරන් ඉන්නේ මෙතනටලු. ලංකාවට ආපු හනුමට සීතාව දකින්න ලැබුණේ මෙතනදී කියලාත් කියනවා. මේ විදිහට බොහෝ ජනප්‍රවාද පවතිනවා. අපිත් මෙතනට ගිහිල්ලා වැඳලා පඳුරක් දාලා එහෙම යන්න පිටත් වුණා. මේ තියෙන්නේ බැලුම්ගල රොටි කඩේ. නුවරඑළිය ඉඳලා වැලිමඩ පැත්තට එනකොට කැප්පැටිපොළ පහු කළා තමයි මේක තියෙන්නේ. මේ කඩේ ගැන දන්න අය නම් මෙතනින් යනකොට බිම්මල් එක්ක රොටියක් නොකා යන්නේ නැහැ. මමත් කාපු රස මුළුඳු වැඩේක තිබුණේ මෙතන. ඔන්න අපි නුවරඑළිය ඉඳලා ඇල්ල සිටියකට ආවා. ස්ටේෂන් එකටත් ගිහිල්ලා ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. දියතලාව පැත්තෙන් තමයි අපි ආවේ. ගිහින් නම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.